ආයුබෝවන් සුබම සුබ දවසක්. අපි කිචන් හබ් YouTube channel එකෙන් ඔයාලට රසම රස කෑමක් අරගෙන අදත් ආවා. අපි අද හදන්න යන්නේ කට්ලට් බෝල. ඉතින් ඒව අපිට හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා මම ඔයාලට කියන්නම්. දැන් අපි බලමු කට්ලට් ටික හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි භාජනයකට මාළු ටික දාගෙන ඒකට වතුර පොඩ්ඩක් දාලා ලුණු ටිකක් දාලා ලිපේ තියාගමු. මෙන්න මේ විදිහට ලිපේ තියාගන්න ඕන. ඊට පස්සේ හොඳින් තැම්බුණු මාළු ටික ලිප ඔෆ් කරලා භාජනයකට දාගමු. ඊට පස්සේ අපිට ඕන වෙනවා අල ටික. අල ටික මෙන්න මේ විදිහට හොදලා භාජනයකට දාලා තඹ ගන්න ඕන. හොඳින් අල ටික තැම්බුණු පසු මෙන්න මේ විදිහට භාජනයකට අරගමු. අල ටික නම් හොඳින් තැම්බිලා. මෙන්න මේ විදිහට පොතු ටික අරගන්නත් ඕන. පොතු ටික අරගත් අල ටික අපි භාජනයකට දාලා හොඳින් පොඩි කරගමු. කැට කැට නැති වෙන්න හොඳින් පොඩි කරගන්න ඕන. මාළු ටිකත් අපි කඩු ටික අයින් කරලා මෙන්න මේ විදිහට හීනියට කඩා ගන්නට ඕන. ඊට පස්සේ අපි මාළු ටික අල ටිකට එකතු කරලා මෙන්න මේ විදිහට කවලම් කරගමු. ලුණු, අමු මිරිස්, කරපිංචා, රම්පේ, සුදු ලුණු මෙන්න මේ විදිහට කපාගෙන අපි භාජනයක තියාගමු. ඊට පස්සේ එක භාජනයක් අරගෙන ඒකට ලුණු ටික දාගමු. රම්පේ ටික, අම්මිරිස් ටික, සුදු ලුණු ටික මෙන්න මේ විදිහට දාගමු. ඊට පස්සේ ඒකට අපි ලුණු කුඩු, ගම්මිරිස් කුඩු එකතු කරගමු. කහ කුඩු ටිකකුත් දාගමු. ඒව ටික දාලා මෙන්න මේ විදිහට කවලම් කරගන්නත් ඕන. ඒ කවලම් කරගත් ලුණු ටික අපි මෙන්න මේ විදිහට භාජනයකට දාලා ටෙම්පරාදු කරගමු. ඒකටම අපි අර අල ටිකයි මාළු ටිකයි එකතු කරගමු. හොඳින් කවලම් කරගන්න ඕන. ඊට පස්සේ අපි කෑලි මිරිස් ටිකක් උඩින් ඉහින්න ඕන. ආයෙ නැවතත් කවලම් කරගන්න ඕන. මෙන්න මේ විදිහට තමයි අපි කට්ලට් කරිය හදාගන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට පොඩි බෝල වශයෙන් ගුලි කරගන්න ඕන. ගුලි කරගත් බෝල ටික වෙනම භාජනයකට පිළිවෙලකට තියාගමු. පොඩි භාජනයකට අපි මෙන්න මේ විදිහට බිත්තරයක් කඩලා දාලා හොඳින් කවලම් කරගෙන පැත්තකින් තියාගමු. තවත් පොඩි භාජනයකට බිස්කට් කුඩු ටිකක් දාලා ඒකත් එතනින්ම තියාගමු. ඊට පස්සේ අපි තාච්චියක් ලිපේ තියලා කට්ලට් බෝල වැහෙන ප්‍රමාණයට පොල් තෙල් දාගමු. මෙන්න මේ විදිහට කට්ලට් බෝල ටික බිත්තරවල තවරලා බිස්කට් කුඩු වල තවරගමු. මෙන්න මේම හොඳින් බිස්කට් කුඩු වල තවරලා එකින් එක අපි තාච්චියට දාගමු.
තාච්චියට දාගත් කට්ලට් බෝල ටික රන්වන් පාට වෙනකම් බැදෙනකන් ඉඳලා එකින් එක බාගමු. මෙන්න මේ විදිහට තමයි අද අපි කට්ලට් හැදුවේ. ඔයාලත් මෙන්න මේ විදිහට කට්ලට් හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.